hello welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ money saving challenge එකක්. මම මේ වගේ වීඩියෝ එකක් කලිනුත් කරා. ඒ මාසෙන් රුපියල් 18000ක් සේව් කරන විදිය. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ දවස් 50න් රුපියල් 25000ක් එකතු කරන විදිය. ඉතින් අපිට ගොඩක් වෙලාවට හිතනවනේ සල්ලි ඉතිරි කරන්න අමාරුයි කියලා. ඒත් ඇත්තටම ලොකු ගාණක් එකපාර ඉතිරි කරනව වෙනුවට මේ වගේ පොඩි ගාණක් නිතරම ඉතිරි කරන එක තමයි ලේසිම ක්‍රමය. ඉතින් මේකට මුලින්ම ඕනි මේ වගේ බොක්ස් එකක් පොඩි. ඊළඟට ඔයාලට කැමති විදියට ඒ බොක්ස් එක වටේට අපි සුදු පාටින් හරි කැමති පාටකින් අපි අලව ගන්නවා. එතකොට අර පිළිවෙලයි පිරිසිදුයිනේ. මම නම් මෙතන කැලෙන්ඩර් කොලයක සුදු පාට පැත්ත ගත්තේ. ඊළඟට තව half sheet කොලයක් හරි A4 කොලයක් හරි අරගෙන අපි කොටු 50ක් ඇඳ ගන්න ඕනි. දිග අතට කොටු 10යි පහළට කොටු 5ක් වෙන තමයි මේක ඇඳගත්තේ. එතකොට කොටු 50ක් එනවා. ඊළඟට අපි ඇඳගත්තු කොටු වල 20 ගුණාකාර 20 40 60 80 100 විදියට 20 ගුණාකාර පිළිවෙලට ලියාගෙන යනවා. අපි ඊළඟට ලියාගත්තු කොලේ ගානට කපලා අපි අර හදපු බොක්ස් එකේ අලවනවා. අපේ මනි බොක්ස් එක හරි දැන් අපිට තියෙන්නේ පළවෙනි දවසේ 20යි දෙවෙනි දවසේ 40යි තුන්වෙනි දවසේ 60යි විදියට අපි මනි බොක්ස් එකට දාලා ඒ දාන ගමන් එදා දවසේ 20 දාලා අපි මාක් කරනවා 40 දාලා මාක් කරනවා 60 දාලා මාක් කරනවා අන්න ඒ විදියට එක දිගට දවස් 50ක් අපිට මේක කරන්න තියෙන්නේ. ඉතින් මේ විදියට අපි එක දිගට කරනකොට අපි දන්නේවත් නැතිව අපිට නොදැනීම අපේ අතට රුපියල් 25000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට තේරෙනවා ලොකු මුදලක් ඉතිරි කරන එක අමාරු නෑ කියලා. ඒ වගේම අපිට ඉතිරි කරන්න ආස හිතෙනවා. ඒ වගේම මේක දිගටම පුරුද්දක් වගේ අපි කරගෙන යන්නත් පුරුදු වෙනවා. ඉතින් මේ challenge එක මම හිතනවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. bye.